ශ්‍රී ලාංකීය බෞද්ධ ජනතාවගේ මෙන්ම ලෝකවාසී සදහැවතුන්ගේ සදාදරණීය ගෞරවයට පාත්‍ර වූ දශක කිහිපයක් තිස්සේ ශ්‍රී දන්තධාතුන් වහන්සේගේ මංගල හස්තිරාජයා ලෙස කටයුතු කළ නැදුම්ගමුවේ රාජා ඇතාගේ අභිමානවත් කතාවයි මේ. 1953 වසරේදී ඉන්දියාවේ මයිසූර් ප්‍රදේශයේදී උපත ලැබූ මෙම හස්තිරාජයා එවකට මයිසූර් මහරාජා විසින් ලංකාවේ විසූ ප්‍රසිද්ධ වෙද හිමි නමකට තෑගි කරනු ලැබුවා. පසුව 1978 වසරේදී නැදුම්ගමුවේ ධර්මවිජය වෙද මහතා විසින් මෙම ඇතාව මිලදීගත් අතර එතැන් පටන් මොහු නැදුම්ගමුවේ රාජා ලෙස ප්‍රසිද්ධියට පත් වුණා. සතරපය පොළවේ ස්පර්ශ වන විට මහා පර්වතයක්සේ පෙනෙන රාජා සැබවින්ම සතකුලෙන් මතු සද්දන්ත ලක්ෂණවලින් හෙබි ඇතේ. උසින් අඩි 10.5කට වඩා වැඩි වූ මොහුගේ දල යුගල මෙන්ම ගහම්බීර ගමන කාගෙත් නෙත් සිත් ඇදගත්තා. රාජාගේ තිබූ සුවිශේෂීම සිරිතක් වූයේ මහනුවර පෙරහැරට සහභාගී වීම සඳහා වාහනවල නොගොස් ගම්පා සිට මහනුවර දක්වා සැතපුම් 60කට වඩා වැඩි දුරක් පයින්ම ගමන් කිරීමයි. මෙම ගමනේදී මග දෙපස සිටි දහස් සංඛ්‍යාත ජනතාව ඇතාට ආචාර කළේ ජීවමාන වස්තුවකට මෙනි. වසර 69ක් ආයු වළඳා 2022 වසරේ මාර්තු 7 වෙනිදා නැදුම්ගමුවේ රාජා මෙලවින් සමුගත්තා. ඔහුගේ අභාවය වෙනුවෙන් ජාතික ශෝක දිනයක් පවා ප්‍රකාශයට පත් කෙරුණා. සිරුර සංරක්ෂණය කර මතු පරපුර වෙනුවෙන් තබා ඇති රාජා ලාංකීය ඉතිහාසයෙන් නොමැකෙන සලකුණක් ලැබූ හස්තිරාජයා ලෙස සදාකල් අප හදවත් තුළ ජීවත්වනු ඇත. 2021 වර්ෂයේ නැදුම්ගමුවේ රාජා අවසන් වරට දළදා කරඬුව වැඩමවීමට යන අවස්ථාවයි ඔබ මේ දකින්නේ. මෙම දර්ශනය 2021 වර්ෂයේ අප සතු True Voice නාලිකාව මගින් ලබාගත් දර්ශනයි. මෙම වීඩියෝව සකස් කළේ නැදුම්ගමුවේ රාජාට උපහාරයක් වශයෙන්. මත පෙලින් පෙළට කොමුදු පිපෙනවා තෙතඟු මල් මාද හස තුලින් සුදට මුතු දිලිසෙනවා තෙතඟු නීල වරුණ මල් වට කර බඹරු රංගනවා තෙතඟු නීල නුවන් යුග සෙනෙහස බැලුම් හෙලනවා තෙතඟු නිල් දිය මත පෙලින් පෙළට කුමුදු පිපෙනවා තෙතඟු මල් මාද හස තුලින් සුදට මුතු දිලිසෙනවා තෙතඟු නීල වරුණ මල් වට කර බඹරු රංගනවා තෙතඟු නීල නුවන් යුග සෙනෙහස බැලුම්